2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා. අප දැන් යොමු වෙමු එම ප්‍රවෘත්ති සාකච්ඡාවට. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව පරිශ්‍රයේදී පැවැත්වෙනවා. අපි සූදානම් මේ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2025 වර්ෂය මෙම විභාගයේ ප්‍රතිඵල 2026 ජූනි මාස 19 දින මධ්‍යම රාත්‍රී ගන්තජාලයට මුදා හැරියා. විභාගයේ පැවැත්වුණේ 2026 පෙබරවාරි මාසයේ 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා. විභාග මධ්‍යස්ථාන 3547ක් මේ සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වුණා. විභාගයේ සඳහා පාසල් අයදුම්කරුවන් 3,82,480කුත් පෞද්ගලික අයදුම්කරුවන් 69239ක් සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 4,51,719ක් අයදුම් කරලා තිබුණා. විභාගයේ සඳහා පෙනී සිටි සංඛ්‍යාව පාසල් අයදුම්කරුවන් 3,59,883ක් පෞද්ගලික අයදුම්කරුවන් 45,132ක් සම්පූර්ණ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 4,50,15ක් වෙනවා. මේ විභාගයේ ප්‍රථම වතාවට විෂයන් 5ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 3,08,562ක් එනම් 99.91ක් විභාගයට පෙනී සිටලා තිබෙනවා. මේ අතුරින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 2,25,748ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.16ක්. සියලුම විෂයන් සඳහා ඒ සාමාත ලබාගත් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 11,651ක්. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 3.7%. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 139 දෙනෙක් සියලුම විෂයන් සඳහා ඒ සාමාත ලබාගෙන තිබෙනවා. මුළු ඒ සාමාත සියලුම විෂයන් සඳහා ලබාගත් සම්පූර්ණ ඒ සාමාත සංඛ්‍යාව 11,790ක්. විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 3.5%. වෙනවා. සියලුම විෂයන් සඳහා ඒ සාමත ලබාගත් පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත්. ඒ වගේම කියන්නට ඕන සියලුම විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් ඉන්නවා. පාසල් අයදුම්කරුවන් අතරින් පළවෙනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7,419ක් සියලුම විෂයන් අසමත් වෙලා තිබෙනවා. මේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 2.36ක්. පසුගිය වසරෙත් මේ වගේම ආසන්න සංඛ්‍යාවක් සියලුම විෂයන් අසමත් වූ දරුවන් විභාගයට පෙනී සිටින 2024 වර්ෂයේ විභාගයේදී. ඒ වගේම දිවයිනේ පළාත් වශයෙන් මෙම විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ සඳහා සුසුකම් ලැබූ දරුවන්ගේ ප්‍රතිශත මම දැන් ප්‍රකාශ කරනවා. බස්නාහිර පළාතේ 74.42ක්, මධ්‍යම පළාතේ 73.98ක්, ඒ වගේම දකුණු පළාත 75.56ක්, උතුරු පළාත 70ක්, නැගෙනහිර පළාත 74.42ක්, උතුරු වයඹ පළාත 70.69ක්, නැගෙනහිර පළාත 74.42ක්,
උතුරු මැද පළාත 68.39ක්, ඌව පළාත 71.34ක්, සබරගමුව පළාත 74.31ක්. සම්පූර්ණයෙන්ම පළවෙනි වතාවට විභාගයට පෙනී සිටි දරුවන් අතරින් උසස් පෙළ සඳහා සුසුකම් ලැබු සංඛ්‍යාව 73.16ක් සියලු පළාත් ඇතුළත්ව. 2025 වර්ෂයේ අධ්‍යයන ප්‍රතිසාධක පත්‍ර සාමාන්‍ය විභාගයේ විෂයන් අතරින් සමත් ප්‍රතිශත මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. බුද්ධ ආගම විෂයේ 83.81ක් සමත් වෙලා තිබෙනවා. ශෛව නීති විෂය 84.34ක්, කතෝලික ආගම විෂය 89.1%ක්, ක්‍රිස්තියානි ආගම 86.35ක්, ඉස්ලාම් ආගම 89.56ක්. ඒ වගේම සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය 87.03ක්, දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය 87.6%ක්, ඉංග්‍රීසි භාෂාව 73.57ක්, ගණිතය විෂය 70.11ක්, ඉතිහාසය 81.93ක්, විද්‍යා විෂය 72.03ක්. මෙවර විශේෂයෙන් සඳහන් කරන්නට ඕන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතුරින් විද්‍යාව සහ ගණිතය විෂය සඳහා පසුගිය වර්ෂයට වඩා ඔවුන්ගේ සාධනය යම් මට්ටමකින් ඉහළ ගිහින් තිබෙනවා. මෙවර විද්‍යාව සමත් ප්‍රතිශතය 70.11ක් වෙනවා. පසුගිය වර්ෂයේ 2024 සාමාන්‍ය පෙළ විභාගයේ 69.07ක් තමයිම සමත් ප්‍රතිශතය තිබුණේ. ඒ වගේම ගණිතයේ විෂය 2025 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය 72.03ක් වෙනවා. 2024 වර්ෂයේ ගණිතයේ විෂයේ සමත් ප්‍රතිශතය 71.06ක්. ඒ වගේම කැපිපෙන ආකාරයට මෙවර දෙවන බස දෙමළ විෂය සහ දෙවන බස සිංහල විෂය කියන විෂයන් දෙකෙත් විභාගයේ සමත් වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා. මෙම වසරේ දෙවන බස දෙමළ විෂය සමත් ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 97.51ක්. පසුගිය වර්ෂයේ 95.71ක් වශයෙන් තමයි තිබුණේ. ඒ වගේම දෙවන බස් සිංහල විෂය 2025 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය 91.03ක් වෙනවා. පසුගිය වර්ෂයේ 2024 විභාගයේ එය 90.21ක් වශයෙන් තමයි සමත් ප්‍රතිශතය වාර්තා කරලා තිබුණේ. මෙවර අධ්‍යයන ප්‍රතිසාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නෙළ විභාග අඩවියෙන් දරුවන්ට බලා ගන්නටත් ඒ වගේම ප්‍රතිඵල භාගත කර ගැනීමටත් පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk හෝ www.results.exams.gov.lk කියන වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල බලා ගන්නත් ප්‍රතිඵල භාගත කර ගන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම විදුහල්පතිවරුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නෙළ වෙබ් අඩවියේ ඔවුන්ට ලබා දීලා තිබෙන පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් පාසලට අදාළ විභාග ප්‍රතිඵල ලේඛනය භාගත කර ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නෙළ වෙබ් අඩවියෙන් ඔවුන්ට ලබා දී ඇති මුරපදය සහ මේ පරිශීලක නාමය භාවිතා කරමින් ප්‍රතිඵල භාගත කර ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අපි අපේක්ෂකයන්ට අවස්ථාව දෙනවා. මෙම මාසයේ ජුනි 25 වෙනිදා ඉඳලා ජූලි මාසයේ 8 වෙනිදා දක්වා කාලය තුල මාර්ගගත ආකාරයට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ආයුධම් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මෙවර විශේෂයෙන්ම අපි විභාගයේ දිවයිනේ කුසලතා ලබාගත් සිසුන්ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මෙම විභාගය ජ්‍යෙෂ්ඨ ද්විතීක අංශයේ 10-11 ශ්‍රේණිවල අධ්‍යාපනය අවසන් කර සිසුන්ගේ නිර්ණායක මූලිකව සාධනය පරීක්ෂා කිරීමේ විභාගයක් ලෙස පවත්වන නිසා උසස් පෙළ විභාගයට සුසුකම් ලබන දරුවන් තෝරා ගැනීම දරුවන්ට තීරණය කර ගැනීම තමයි විභාගය පවත්වන්නේ. නිසා අපි විභාග දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නම් ප්‍රසිද්ධියට පත්
කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි විභාග ප්‍රතිඵල සහතික ලබා ගන්න. විභාග ප්‍රතිඵල සහතික ලබා ගන්නට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් මාර්ගගත ආකාරයට සහතික නිවසටම ගෙන්වා ගන්නට හැකියාව පහසුකම් අපි ලබා දීලා තිබෙනවා. සියලුම අපේක්ෂකයන් ඔවුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිල විභාග ප්‍රතිඵල සටහන ලබා ගැනීමට අවශ්‍ය නම් මාර්ගගත ආකාරයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා සහතික පත්‍ර අයදුම් කරලා ඔවුන්ගේ නිවසට තැපැල් මගින් ගෙන්වා ගැනීමේ පහසුකම භාවිතා කරන්නට කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය නැහැ සහතික ලබා ගන්න. එම පහසුකම භාවිතා කරන්න කියලා මම ඔවුන්ට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා මේ විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබාගෙන උසස් පෙළ විභාග පන්තිවල ඉගෙනුම ලබන්නට සුදුසුකම් ලබාගත් සියලුම දරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු සෑම දෙනාගේම හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. ඒ වගේම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන යම් විෂයක් හෝ විෂයන් සියල්ලම හෝ අසමත් දරුවත් යම් සංඛ්‍යාවක් ඉන්නවා. එම දරුවනුත් මේන් අධෛර්යයකට පත් වෙන්නට එපා. ඔබ පාසල් දිනපතා පාසල් පැමිණීම ඉතාම වැදගත්. දිනපතා පාසලට පැමිණ ඒ උගන්වන විෂය කරුණු ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා නැවත වාරයක් විභාගයට පෙනී සිටින්නට ඔබත් අදිෂ්ඨාන කරගෙන ලබන වසරේ එම විභාගයේ සමත් වෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්නත් කියලා අසමත් වූ දරුවන් වෙනුවෙනුත් මම ඔවුන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මෙම අධ්‍යයන ප්‍රතිසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විභාග පැවැත්වීමේ කටයුතු සිට මේ දක්වා අපට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අපව නිතරම දිරිමත් කරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ගරු අග්‍රාමාත්‍යතුමිය ඒ වගේම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ආචාර්ය හරිනි අමසූරි මැතිණියට ඒ වගේම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා නාලක කළුව මැතිතුමාටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන අතර මේ විභාගය දිවයින පුරා පැවැත්වීමට සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සියලුම විදුහල්පතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ලෙස මෙම කාර්ය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහාය දක්වූ සෑම දෙනාටමත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අතිරේක විභාග කොමසාරිස් ජෙනරාල් ඇතුළු සියලුම විභාග කොමසාරිස්වරුන් නියෝජ්‍ය විභාග කොමසාරිස්වරුන් සහකාර විභාග කොමසාරිස්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ මෙම විභාගයට අවශ්‍ය ඒ සියලුම සහාය ලබා දී තමයි. ඒ වගේම විභාගය පැවැත්වීමේදී විභාගය සියලුම විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා පොලිස් ආරක්ෂාව ලබා දුන් ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම විවිධ සහාය දක්වූ ත්‍රිවිධ හමුදාවට සහ ආපදා අවස්ථාවලදී නිරතුරුවම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබා දෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම සහාය ලබා දුන් නිලධාරීනුත් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ විභාග කටයුතු සාර්ථක කර ගැනීමට ඔවුන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. නැවත සමීක්ෂණ අයදුම් කරන්න පුළුවන් මාර්ගගත ආකාරයට ජූනි මාසේ 25 වෙනිදා සිට ජූලි මාසේ 8 වෙනිදා දක්වා තමයි නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමේ කාලය තියෙන්නේ. එම කාලය තිස්සේත්ම දීර්ඝ කරන්න නැති බවත් මේ අවස්ථාවේ අයදුම් කරවන්නට මතක් කරනවා. මාර්ගගත ආකාරයට තමයි අයදුම්පත් ඉදිරිපත් කරන්නට අවශ්‍ය වෙන්නේ. ප්‍රතිඵල අත්හිටුවීම් තියනවා. ප්‍රතිඵල අත්හිටුවීම් යම් ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රතිඵල විවිධ ඒ කියන්නේ දරුවන් විභාගයට විශේෂයෙන් අනන්තා පත්‍රය අරගෙන යන්නේ නැහැ. අනන්තා පත්‍රය අරගෙන අරගෙන යන්නේ නැතුව විභාග මධ්‍යස්ථානට විභාගයට පෙනී සිටින හේතුවෙන් ඒ වගේම තමයි විභාගයේ අපි විභාග නීති රීති විභාග අපේක්ෂකවල විභාගයේ ආරම්භයට පෙර මාධ්‍ය මගින් දැනුවත් කරනවා. විදුහල්පතිවරුන් විභාගයේදී අනුගමනය කරන නීති රීති පිළිබඳ දරුවන් දැනුවත් කරනවා. ඒ වගේම විභාග මධ්‍යස්ථානයේ විභාග ශාලාධිපති විසින් දැනුවත් කරනවා. ඒ දැනුවත් කිරීම තිබුණත් විභාග නීති රීති උල්ලංඝනය කිරීම විශේෂයෙන්ම ජංගම දුරකථන රැගෙන යාම, ජංගම දුරකථන ළඟ තබා ගැනීම, ඒ වගේ සටහන් ළඟ තබා ගැනීම, අනිත් අයත් සමග සටහන් ප්‍රශ්න පත්‍ර පිළිතුරු පත්‍ර හුවමාර කරගෙන ආදී විභාගයේ නොකළ යුතු දේවල් විභාග වංචා ආදියට හේතුවෙන් මේ දරුවන්ගේ විභාග ප්‍රතිඵලයේ අත්හිටුවීම සිදු කරන්න සිදු වෙලා තිබෙන බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. සම්පූර්ණ ප්‍රතිඵලෙම අත්හිටු දරුවන් සංඛ්‍යාව 314ක්
ඉන්නවා. ඒ වගේම 134ක් විවිධ හේතු මත විභාග මංචාව මතත් විභාග ප්‍රතිඵල අත්හිටුවලා තිනවා. ඔවුන්ගේ විෂයක් හෝ විෂයන් කිහිපයක අත්හිටුවීම සිදු කරලා තිබෙනවා. දැන් මේ දිගින් දිගටම කරන චෝදනාවක් තමයි මේ විභාග ප්‍රතිඵල දෙන්න කල් ගියා මේ කියලා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණාද මේ වෙනද විදියටම වුණාද මොකක්ද උනේ ඇත්තටම? ඇත්තටම විභාග ප්‍රතිඵල ලබා දීමට එසේ ප්‍රමාදයක් සිදු වූ නැති බව ප්‍රකාශ කරන්නට ඕන. සාමාන්‍යයෙන් විභාගෙම අධ්‍යයන ප්‍රතිසාධිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න මාස 4ක පමණ කාලයක් ගත වෙනවා. පසුගිය වර්ෂවල එසේ සිදු වෙලා තිබෙනවා. නමුත් මෙවර අපි විභාග ප්‍රතිඵල නිකුත් කර ඊයේ වෙන විට විභාගය පවත්වා මාස 3යි දින 21ක් තමයි තිබුණේ. ඒ නිසා විශේෂ ප්‍රමාදයක් නැති බව ඇත්තටම ප්‍රකාශ කරන්න ඕන. මොකද මේ විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු ඉතාමත්ම නිවැරදිව ඒ වගේම සියලුම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල ඇතුළත් වන පරිදි ඉතාමත් සාධාරණ විදිහට විශාල කාර්යාවලියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ප්‍රතිඵලය දරුවන් අතර ලබා දෙන්නේ. ඒ සඳහා නියමිත කාලය ගත වෙනවා. ඒ සියලුම ක්‍රියාවලීන් සම්පූර්ණ කර ගැනීමට ගත වෙන කාලය අනුව තමයි මෙම කාලය ගත වෙලා තිබෙන්නේ. නමුත් විශේෂ ප්‍රමාදයක් නොමැති බව විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කර සිටිනවා. දැන් මේ අපිට මේ ලැබිච්ච පොඩි තොරතුරු අනුව මේ දැනගන්න තියෙන ඒ කියන්නේ මේ විභාගෙට ලියන දරුවෝ විභාග මධ්‍යස්ථාන මාරු කිරීම සමහර තැන්වලදී ඔබතුමියලට වැඩි අපහසුතාවයකට පත් වෙනවා කියලා. ඇත්තටම මේව වෙනවද? ඔව් ඇත්තටම විභාග අපේක්ෂකයන්ට අපි ප්‍රවේශ පත්‍රය නිකුත් කළ වහාම යම් කාල සීමාවක් ලබා දෙන ඔවුන්ගේ විෂය අංක මාරු වෙලා තිබේ නම් ඒ වගේම ඔවුන්ගේ විෂයට විභාගයට පෙනී සිටින විෂයන්ගේ මාධ්‍ය වෙනසක් වෙලා තිබේ නම් නමෙහි වෙනසක් තිබේ නම් ඒ සියල්ල සංශෝධනය කරගන්නට කාල සීමාවක් ලබා දීලා තිබෙනවා. පාසල් අයදුම් කරුවන්ටත් පෞද්ගලික එසේ ඒ වගේම ඔවුන්ට යම් අපහසුතාවයක් තිබුණා සාධාරණ හේතුවක් මත විභාග මධ්‍යස්ථානයේ මාරු කිරීම අවස්ථාවක් තිබෙනවා. එයත් විභාග දෙපාර්තමේන්තුවේ ඒ පූර්ණ දැනුම් දීම කළාට පසුව අපි අවශ්‍යතාවය සොයා බලා පහසුකම් සලසා දෙනවා. නමුත් එසේ තිබියදීත් මේ අපේක්ෂකයෝ ඔවුන් එදා නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් තමන්ගේ විභාගයට ලියන විෂය ප්‍රවේශ පත්‍රය අපි විභාගයටත් ආරම්භයට සති දෙකකට පෙර යවලා තිබීදිත් ඒ පිළිබඳ ප්‍රවේශ පත්‍රය කියවන්නේ නැතුව අවධානයක් යොමු කරනතු එදා උදේට මම පෙනී සිටින විෂය මේක නෙමෙයි කියලා වෙනත් විෂයක් ශාලාවට ගිහින් ඉල්ලා සිටිනවා. එවැනි අවස්ථාවල විෂය මාරු කිරීම. ඒ වගේම විෂය මාධ්‍ය ඒ නොසැලකිලිමත්කම නිසා තමයි සිදු වෙන්නේ. ඒ වගේම කිසිම අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පූර්වයට දැනුම් දීමකින් තොරව විභාග මධ්‍යස්ථාන වලටත් එසේ වාර්තා කළා ඔවුන්ට නියමිතම නොවන මධ්‍යස්ථාන විභාගයට පෙනී සිට තිබෙනවා. ඒ දරුවන් එවැනි කටයුතු කියන්නේ විභාගයේ උපදෙස් පිළින් නොපදීමේ හේතුවෙන් නොත් මෙම විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු වලට යම් විශාල කාලයක් ඒවා නිවැරදි කර ගැනීම සොයා බලා නිවැරදි ප්‍රතිඵල අපේක්ෂකයන්ට ලබා දෙන්නත් යම් කාලයක් ගතලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මතක් කර සිටිනවා මෙවැනි අපි ලබා දෙන සහන කාල සීමාවෙන් එපිට විභාගය සඳහා මධ්‍යස්ථාන මාරු කිරීම, විෂයන් මාරු කිරීම, විෂය අංක මාරු කිරීම, ඉල්ලුම් නොකළ විෂයන් සඳහා විභාගයට පෙනී සිටින අවශ්‍ය බව පවසමින් විභාග ශාලාවට ගොස් විභාගයට ඉදිරිපත් කිරීම අවස්ථා ඉල්ලීම මින් ඉදිරියට විභාගවලදී සිදු කරවතින් ඔවුන්ගේ විභාග ප්‍රතිඵලයත් අත්හිටීමට කටයුතු කරන බවත් මේ අවස්ථාවේ මම ඉතාමත්ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින සියලුම අපේක්ෂකයන් මේ පිළිබඳවත් අවධානය යොමු කරන්නට කියලා. දැන් අපි දැක්කා ඔබතුමීම සඳහන් කරා මේ විභාග ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම තහනම් කරපු පිරිසකුත් ඉන්නවා. ඉස්සරහට තවත් විභාගයක් වලට මුහුණ දෙන්න ඉන්න දරුවෝත් ඉන්නවා. මොකක්ද කියන්න තියෙන්නේ මේ දරුවන්ට? ඇත්තටම මේ දරුවන්ට දෙන්න ඕන පණිවිඩය තමයි අපි විභාග අපේක්ෂකයන්ට නියමිත විභාග මධ්‍යස්ථානයකදී වුණ අනුගමනය කරන්න ඕන නීති රීති. ඒ වගේම විභාගය සඳහා ඉදිරිපත් වීමේදී මොනවද අරගෙන යන්න ඕන දේවල්. ඒ වගේම විශේෂයෙන්ම අනන්‍යතා පත්‍රය. අනන්‍යතා පත්‍රය සඳහා ජාතික හැඳුනුම්පත, ඒ වගේම වළංගු රියදුරු බලපත්‍රය, වළංගු ගමන් බලපත්‍රය තමයි භාවිතා කරන්න කියලා තිබෙන්නේ. මේ කුමන හෝ ආකාරයේ අනන්‍යතා පත්‍රයක් රැගෙන යන්නට. එහෙම නැත්නම් අනන්‍යතා පත්‍රය සූදානම් කරගන්න Tamanට 10 ශ්‍රේණියේ දැන් දරුවන්ට වයස 15 සම්පූර්ණ වුණාට පසු ජාතික හැඳුනුම්පත් සකස් කරගැනීමේ පහසුකම සලසා තිබෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන්. නමුත් ඒ පිළිබඳවත් අවධානය යොමු නොකර සමහර අපේක්ෂකයන් මෙවර විභාගයේදීත් ජාතික හැඳුනුම්පතත් ඉදිරිපත් නොකර විභාගයට පෙනී සිටින නිසා මතක් කිරීමක් කරනවා Tamanට
නියමිත ජාතික හැඳුනුම්පත නියමයේ වයස සීමාව සකස් කර ගන්නට ඒ වගේම අනන්තා පත්‍රයක් අපි විභාග දෙපාර්තමේන්තුවෙන් භාවිතා කරන්නට කියලා උපදෙස් දෙන අනන්තා පත්‍රයක් ලැබෙන විභාගයට යන්න. ඒ වගේම තමයි ප්‍රවේශ පත්‍රයේ අත්සන සහතික කරවාගෙන යන්න. ප්‍රවේශ පත්‍රයේ අත්සන සහතික කරවාගෙන ගැනීම විභාගයට පෙර සිදු කර ගැනීමට ඉතාම අත්‍යවශ්‍යයි. ප්‍රවේශ පත්‍රයේ පසුබිට ලබා දී තියෙන උපදෙස් අනුව අනන්‍යතාවය තහවුරු කරනවා වගේම ඔවුන්ගේ අත්සනත් තහවුරු කරගෙන යන්නට ඕන. එසේ අත්සන තහවුරු කර නොගෙනත් විභාගයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සිටින ඔවුන්ගේ මෙවැනිම ආකාරයට ප්‍රතිඵල අත්හිටීමට සිදු වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රවේශ පත්‍රයේ අත්සන සහතික කරවාගෙන යාම පිළිගත් අනන්තා පත්‍රයක් රැගෙන යාම මේ වගේ විභාගයට ගෙනියන්නට කියලා අපි උපදෙස් දෙන්නේ. ඔවුන්ට ලියන කඩදාසි විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙනවා. ලියන්නට අවශ්‍ය පෑන් පැන්සල් මකන පමණයි. මකන දියර ගෙනියන්නට එපා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික උපකරණ ජංගම දුරකථන සටහන් එවැනි විභාගයට ගෙනියන්නට එපා කියන දේවල් ශාලාවට රැගෙන යන්න එපා කියලා අපි විභාගයට පෙර මතක් කරනවා. හැම විභාගයකදීම ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා දැනුවත් කරනවා විභාග නීතියට සම්බන්ධයෙන් ශාලාවේ ශාලාධිපතිතුමා එසේ තිබියදී තමයි මෙවැනි ආකාරවලට විභාග අපේක්ෂකයන්ගේ හැසිරීම ඕම් විභාග නීති රීති කඩ කරලා තිබෙනවා. ඒ නිසා මේ විභාග නීති රීති කඩ කිරීමකින් තොරව විභාගයට පෙර ලබා දෙන සියලු උපදෙස් පිළිපැදලා විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයෝ මෙවැනි ගැටලු ඇතිවීමට හැකියාවක් නැහැ. ඒ පිළිබඳව ඔවුන් විශේෂයෙන්ම ඉදිරියේදී විභාගවලදී කටයුතු කරන්නට මේ කරුණු පිළිබඳ අවධාරණය කරලා මම මතක් කර සිටිනවා ඉදිරි විභාගයට පෙනී සිටින සියලුම අපේක්ෂකයන් සඳහා. ඔව් අදින පොත්සහතිකපත් උසස් පෙළ විභාග 2026 වර්ෂය මේ විභාගය අගෝස්තු මාසයේ 10 වෙනිදා සිට සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ සඳහා අපි විභාග කාලසටහන දැන් ප්‍රසිද්ධියට පත් කරලා තිබෙනවා. ඒ විභාගය නියමිත පරිදි එමෙදිනෙන් පැවැත්වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මතක් කරගන්න ශිෂ්‍යත්ව විභාගයත් අගෝස්තු 9 වෙනි දින දිවයින පුරා පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය. තොරතුරු තාක්ෂණ විභාගය 12 ශ්‍රේණිය සඳහා දරුවන්ටත් ඔක්තෝබර් 24 දින පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඊළඟ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 දක්වා මේ වර්ෂයේ 2026 වර්ෂයේ පවත්වන්නටත් ඔවුන්ට ඒ සඳහා ආයුධම් පත්‍ර කැඳවීම ජූලි මාසයේ පළවෙනි සතියේ සිදු කිරීමටත් කටයුතු සූදානම් කරලා තිබෙනවා. බොහොම ස්තුතියි. This is another Derana live event. You are watching